ඉසිතෙල් ගාන දාට කේක් එකක් හදන්නයි මේ ලෑස්ති වෙන්නේ. මේ බලන්නකො 250 250 හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. ඊට පස්සේ අපි ට්‍රේ එක ලෑස්ති කරගන්න ඕන. ඔයිල් පේපර් මේ බලන්න. බටර් 250යි, බිත්තර 250යි, පිටි 250යි, සීනි 250යි හැම ලෑස්ති කරලා මම තියෙන්නේ බිත්තර 5ක් විතර ගන්න. 250 ඊට පස්සේ කලරිනුත් තියෙනවා. මේක මේ වැනිලා එකක්. රසකාරයක් දානවා. ඊට පස්සේ බේකින් පවුඩර් දානවා. තේ හැඳි 2ක් විතර දාලා තමයි මම පිටි එක හලලා තියෙන්නේ. ඔයාලට පෙන්වන්න බැරි වුණා හින්දායි මම මේ භාජනය පෙන්වන්නේ. බේකින් පවුඩර් දාලා තියෙන්නේ. මේ වන්න බිත්තරක් තියෙනවනේ. බිත්තරයි ওই ටික දාලා. දැන් අපි බටරුයි සීනි එකට දාලා බීට් කරගන්න ඕනේ. මේ බන්නකෝ බීට් කරගන්නවා. සීනි 250යි බටර් 250යි දාලා බීට් කරගන්නවා. හොඳට එක අතට බීට් කරගන්න ඕන. මේක බීට් වෙනුත් පුළුවන්. හැන්දෙනුත් දාලා කරන්න පුළුවන්. මේ බලන්න මෙහෙම හොඳට බීට් කරගන්න ඕන ටිකක් හයියයි. විසික් වෙන්නත් බලනවා මේවා ඉතින්. පරිස්සමට කරන්න ඕනේ. යොසීම තමයි ඉතින් මේ වගේ තියෙන්නත් ඕනේ. එක පාටම බීට් වෙන්නේ වුණාම ඉතින් යාට මෙයාට කරකිනවා තමයි. සීනි ටිකක් දී වෙනකන් එක මතට බීට් කරගන්න. හරිද? ඊට පස්සේ හොඳට බීට් කරගෙන ඉවර වුණාට පස්සේ අපි මේකට මේ බලන්න අතිනුත් කලවම් කරගත්තට කමක් නැහැ. හොඳට අතින් කලවම් කර මේවා කරන්න අතින් කිව්වට හැන්දේ පත්තක් තියෙන ඒකේ. ඊට පස්සේ බිත්තර එක එකතු කරලා කහ මදයි සුදු මදයි දෙකම හොඳට කරලා එක මතට හොඳට කලවම් කරන්න. හොඳට කලවම් කර එක ඊට පස්සේ දෙකක් දාලා විනාඩි 5ක් විතර 10ක් විතර හොඳට ගහන්න. හැබැයි අපි මේ අතර oven එක රත් වෙන්න දාලා තියෙන්න ඕන. විනාඩි 10ක් විතර preheat කරගන්නත් ඕන. හොඳට කලවම් කරන්නත් ඕන. මේ බලන්න එහෙම කරලා කලවම් කර ගන්න ඕන. ඊට පස්සේ බීටරේ චුට්ටක් ඇල්ලුවා ඉතින්. බීටරේ චුට්ටක් අල්ලලා තාම කාලේ මදි වී කියලා ඉක්මනට කරගන්නත් ඕනනේ. එකයි මෙහෙම කරගත්තේ. ඊළඟ බිත්තර දෙක වගේ දැම්මත් යමන්නේ එක වගේ දාලා කොහොම හරි බීට් කරගන්නකෝ. බීට් කරගන්න. බීටරෙන් දාලා බීට් කරගන්නවා. හයි ස්පීඩ් නෙමෙයි සාමාන්‍ය ගානට දාලා බීට් කරගන්න. හොඳට ක්‍රීම් එකක් එනකන් වගේ ආන්න මේකෙන් තමයි හොඳට චොප් ගතියට ගන්න පුළුවන් වෙන්නේ. බිත්තර ටික හොඳට බීට් වෙන්න ඕන. එතකොට තමයි හොඳට ගන්න පුළුවන්. උස ගන්නත් පුළුවන් වෙනවා මේක හොඳට බීට් කරගත්තාම. අන්තිම බිත්තරෙත් හොඳට බීට් කරලා බලන්න බිත්තර කඩද්දිත් හොඳට එක වෙනම කල්ලක් නැත්තම් බිත්තර නරක් වෙච්ච ඒවත් තියෙන්න පුළුවන්. දැන් අපි පිටි ටික දාන්න ලෑස්ති වෙන්නේ. පිටි ටික දාලා අතින් කලවම් කරගන්න පුළුවන්. පෙරලා ගන්නයි කරගන්න ඕනේ. ඒක ඔය බලනකොට සැහැල්ලුවෙන් හරිය සැහැල්ලුවෙන් මේ පැත්තෙන් පෙරලන්නේ. බීටරේ නම් පාවිච්චි කරන්න එපා. සමහර අය නම් බීටරේ දාලා ගන්නවා. ඒ වුණාට මෙහෙම අත බුරුනේ පෙරලා ගන්නකෝ. පාන් පිටි ටික දාලා. එතකොට හොඳයි. හරි සැහැල්ලුවට කරගන්න. බීටරේ දාන්න නැතුව මෙහෙම ගන්න කලවම් කරලා දාගන්න. ඉක්මනටම මේ පිටි ටිකට දාගන්න ඕන. කාලෙත් මදි වෙයිද දන්නේ නැහනේ. වහින්නත් වගේ එනවනේ. කොරෝනවනේ. අකුණු ජහයිද දන්නේ නැහැ. ඊට පස්සේ oven එකත් මොකද වෙයිද දන්නේ නැහනේ. දැන් oven එක preheat කරලා තියෙන්නේ මේ වෙලාවේ. විනාඩි 10ක් preheat කරගන්න ඕන. මේ කේක් එක දාන්න ඉස්සෙල්ලා. එතකොට තමයි මේක ලස්සනට එන්නේ. නැත්නම් එකපාරටම preheat කරපු නැති oven එකකට දාන්නේ නැහැ මේ කේක්. ඒව තමයි දැනගන්න ඕනේ කාටම. විනාඩි 10ක් තියාගන්න ඕන. උඩයි යටයි දෙකම දාලා එක oven එකකින් එක වෙනස් වෙනවා. රත් වෙන ප්‍රමාණය සෙල්සියස් අංශ ගානේ වෙනස් වෙනවා. මේ බලන්න ඊට පස්සේ වැනිලා ටිකක් එක්කව කරලා අපි මේකට වැනිලා දාගන්න තියෙනක්. තියෙනක් දාලා කලවම් කරගන්න. කලවම් කරලා ගන්නවා. මේ බලන්නකො දැන් මේව අත බුරුලෙන් එකත් ඕම කරලා පෙරලා ගන්න. ඊට පස්සේ දැන් අපි ට්‍රේ එකකට දාගන්න ඕන. මේ බලන්න මේව දාලා තියනකොට මේකට තව දාන්න පුළුවන් ටිකක් උකු ගතිය වගේ එන්න ඕන නම් කිරි තේ හැන්දක් දිය කරලා පිටි කිරි මේකට දාගත්තාම හොඳයි.
තවත් ටිකක් තද ගතිය නේ නිකන් බුරු ගතියට වගේ එනවා. ඊට පස්සේ මම දාන්නෙත් ඒක තමයි. ඊට පස්සේ දාලා ට්‍රේ එකට දාලා දැන් පිහිටෙච්ච oven එකට දාලා මේ අවල් කරලා ගන්නවා ඉක්මනට. වහිලා ඉස්සලා අවල් කර ගන්නත් ඕනනේ. එහෙම කරලා දැන් මේ ලෑස්ති කරලා තියෙන්නේ. ඔන්න බලන්නකෝ. දැන් මේ oven වේගෙන යන හැටි. ඔය බලන්න මගේ oven එකේ තියෙන උඩ යට තියෙන celsius අංශ 130ක 180කට වගේ තමයි දාලා තියෙන්නේ. දාලා මේක විනාඩි 45ක් විතර ගන්න ඕන. oven කර. දැන් මේ කේක් එක oven වෙලා යන හැටි මේ බලන්නකෝ. විනාඩි 45කට පස්සේ මේ කේක් එක හොඳ ලස්සනට තියෙන හැටි කොහොමද කියලා බලන්න. මේ බලන්න අනිත් පැත්ත හරවපුවම ගලව ගන්න පුළුවන් වුණා. මේ බලන්න ඔන්න බලන්නකෝ. මේවා කරලා අතින් තට්ටුවක් දැම්මත් මේක ඉස්සරහට පම්පේලා එනවා. හරිම සැහැල්ලුවට හරිම ෂවුක් එකට කේක් එක තියෙනවා. ඔයාලත් මේ වගේ කේක් එකක් හදලා රස බලන්නකෝ කොහොමද කියලා. මේ බලන්නකෝ දැන් කේක් එක බේක් වෙවි එන්නේ. විනාඩි 4 මේ ඉන්න බලන්න කේක් එක කොච්චර ලස්සනට තියෙනවද කියලා. 45 මේ අනිත් පැත්ත හරවලා මම දාලා තියෙන තෙල් කඩ සාසියක් දාපු එක අනිත් පැත්ත හරවලා දාලා තියෙන මේ බලන්නකෝ කොච්චර උඩට එනවද කියලා. කොච්චර පිම්මිලා එනවද. හරි කිසිම ඝනක හයිය ගතියක් නැහැ. ෂෝක් එකට තියෙනවා. අතට හරිය සැහැල්ලුවේ. මේ වගේ කේක් එකක් ඔයාලත් හදලා බලන්නකෝ. මේ බලන්න කොච්චර සැහැල්ලු ගතියකට තියනවාද කියලා. හරිම රසයි මේ කේක් එක.